ආයුබෝවන්. ශ්‍රී ලංකාවේ ඉතිහාසය පිළිබඳව පුරාවිද්‍යාත්මක හා ඓතිහාසික තොරතුරු විමර්ශනය කිරීමේදී විවිධ කාලවකවානුවලදී ශ්‍රී ලංකාව පාලනය කළ රජවරු අතරින් පළවෙනි විජයබාහු රජතුමාගේ රාජ්‍ය කාලය පිළිබඳව තොරතුරු රැසක් මූලාශ්‍රගත වී තිබෙනවා. පළවෙනි විජයබාහු රජතුමා සිත්නරුබින් බුදල්නා හෙවත් බුද්ධරාජ නම් නිලධාරියාට කෘතගුණ සැලකීමක් වශයෙන් තමන්ට උදව් උපකාර කර මෙම බුද්ධරාජ නම් නිලධාරියාට රාජකීය වරප්‍රසාද ඇතුළත් කරලා පනාකඩුව තඹසන්නස ප්‍රදානය කර තිබෙනවා. එසේනම් පුරාණ තාක්ෂණ කෞතුකාගාරයේ YouTube නාලිකාව ඔස්සේ අද දවසේදී පනාකඩුව තඹසන්නස පිළිබඳව තොරතුරු ගෙනීමට මම බලාපොරොත්තු වෙනවා. ශ්‍රී ලංකාවේ ඉතිහාසය පිළිබඳව තොරතුරු ගවේෂණය කරන ඔබ සැමට පුරාණ තාක්ෂණ කෞතුකාගාරයේ නැරඹීමේදී කෞතුකාගාරයේ පළවෙනි මැදිරිය තුළින් පනාකඩුව තඹසන්නසෙහි අනුරුවක් දැක බලා ගැනීමේ හැකියාව තිබෙනවා. ශ්‍රී ලංකාවේ මාතර දිස්ත්‍රික්කයේ මොරවක් කෝරළේ පනාකඩුව නම් ගමින් සොයාගෙන තිබෙන මෙම තඹසන්නස ශ්‍රී ලංකාවේ පැරණිතම තඹසන්නස ලෙස හඳුන්වන්න පුළුවන්. ඒ වගේම දිගින් අඩියකුත් අඟල් 1.5ක්, පළල අඟල් 3ක්, බර රාත්තල් 2යි අවුන්ස 2.5ක් වන මෙම තඹසන්නස ශ්‍රී ලංකාවේ අක්ෂර කලාවේ විකාශනය පිළිබඳව විමර්ශනය කරන ඔබට ඉතාම සුවිශේෂී වෙනවා. ක්‍රිස්තු වර්ෂ 1055ත් 1110ත් අතර කාලවකවානුවේදී ශ්‍රී ලංකාවේ රාජ්‍ය පාලනය කළ පළවෙනි විජයබාහු රජතුමා ප්‍රකාශයට පත් කරන ලද විශේෂ ප්‍රදානයක් ලෙස පනාකඩුව තඹසන්නස හඳුන්වන්න පුළුවන්. චෝල ආක්‍රමණ හමුවේ රජුට සහ රාජකීය පවුලේ සෙසු සමාජිකයන්ට ආරක්ෂාව ලබා දීම, ඒ වගේම ආහාර පාන ආදිය ලබා දීම සඳහා කළගුණ සැලකීමක් වශයෙන් මෙම ප්‍රදානය සිදු කර තිබෙනවා. පනාකඩුව තඹසන්නසෙහි පත්‍ර 3ක් ඇති අතර පළමු පත්‍රයේහි පළමු පේලි 3න් පළවෙනි විජයබාහු රජතුමාව වර්ණනා කර තිබෙනවා. රුහුණේ සිටි ඊටාම සුවිශේෂී ජනතා ප්‍රධානියෙකු වශයෙන් බුද්ධරාජ නම් ප්‍රධානියා ඉතිහාසගත වී තිබෙනවා. ඒ වගේම පළවෙනි විජයබාහු රජතුමා කුඩා කාලයේදී කිත්ති කුමාරයා ලෙසින් හඳුන්වන්න පුළුවන්. අනුරාධපුර රාජධානිය බිඳ දමමින් විනාශ කරමින් චෝල ආක්‍රමණ සිදුවෙද්දී කිත්ති කුමාරයා ඇතුළු රජ පවුලේ පිරිස රුහුණට පැමිණ තිබෙනවා. එහිදී කිත්ති කුමාරයා ඇතුළු රජ පවුලේ පිරිසට ආහාර වර්ග පළවැල ගෙනත් දෙමින් බුද්ධරාජ නම් නිලධාරියා සිදු කරන ලද සුවිශේෂී සේවාව පිළිබඳව පනාකඩුව තඹසන්නසෙහි අන්තර්ගත වී තිබෙනවා. කීර්ති කුමාරයාට පළවෙනි විජයබාහු නමින් රජ බවට පත්වීමට අවශ්‍ය කරන සේනා සංවිධාන කටයුතු සිදු කිරීමේදී බුදල්නා නම් ප්‍රධානියා ඊටාම වැදගත් වෙනවා. ඒ වගේම පනාකඩුව තඹසන්නසට අනුව බුදල්නා නම් ප්‍රධානියා ලබාගත් රාජකීය වරප්‍රසාද අතර සිරගත නොකිරීම, දඩ අයකර නොගැරීම, වරදක් සිදු කිරීමේදී තෙවරක්ම සමාව දීම ආදී රාජකීය වරප්‍රසාද රැසක් අන්තර්ගත වන අතර පළවෙනි විජයබාහු රජු විසින්
තමන්ගේ රජ පවුලට සිදු කරන ලද අප්‍රමාණ සැලකිල්ල පදනම් කරගනිමින් බුදල්නා නම් නිලධාරියාට මෙම රාජකීය වරප්‍රසාද ප්‍රදානය කළ බව පනාකඩුව තඹසන්නසට අනුව තහවුරු වෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාවේ ඉතිහාසය හැදෑරීමේදී පනාකඩුව තඹසන්නස ඉතාම සුවිශේෂී වෙනවා. ශ්‍රී ලංකාවේ මෙන්ම ලෝකයේ ඉතිහාසය අධ්‍යයනය කරන පාසල් දුවාදරුවන්ට විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන්ට වගේම ඉතිහාසය පිළිබඳව තොරතුරු ගවේෂණය කිරීමට රුචිකත්වයක් දක්වන ඔබ සියලුම දෙනාට වැදගත් වන තොරතුරු රැසක් අපි ඉදිරියේදී ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා. එසේනම් පුරාණ තාක්ෂණ කෞතුකාගාරයේ YouTube නාලිකාව සමග දිගටම රැඳී සිටින්න සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔබ සැමට සුබ දවසක්.